Hi guys, මම රොෂාන් සඳරුවන් පෙරේරා. ඉතින් ඔයාලා දන්නවනේ මම සිංහලයේ ලස්සන සුමුදු සුමට ගීතයන් වල අරුත් හොයමින් ඔබට ඔබේ මනසට ඔබේ විඩාබර ජීවිතයට අස්වැස්මක් ලබා දෙන්න මගේ මේ වෑයම. අද අපේ ගීතය තමයි චන්දන ලියනාරච්චි මහත්මයා විසින් ගායනා කරන යමුනා මාලනී පෙරේරා මහත්මිය විසින් රචනා කරන ලද රෝහණ වීරසිංහයන්ගේ ලස්සන සංගීතයෙන් හැඩවෙච්ච ප්‍රේමය ලොව හැම තැනම ඇති. ගීතය මතක් වෙන්නත් එක්ක මං පළවෙනි පැදිපේලිය කියන්නම්. ප්‍රේමය ලොව හැම තැනම ඇති හැම දෙනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමෙයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති. ප්‍රේමය ගැන කතා කරාම ඔබට සහ තව කෙනෙකුට ප්‍රේමය කියන්නේ හරියටම මොකක්ද කියන එක ඇහුවොත් කෙනාගෙන් කෙනාට උත්තර වෙනස් වෙන්න පුළුවන්. සමහරු ප්‍රේමය කියන්නේ ආදරයට කියලා කියනවා. සමහරු ප්‍රේමය ඊටත් වඩා අරුත්බර විදිහට ප්‍රකාශ කරනවා. හැබැයි ඇත්තටම මොකද්ද මේ ප්‍රේමය? ඒ ප්‍රේමය ගැන පොඩි අදහසක් දෙන්න තමයි යමුනා මාලනී පෙරේරා මහත්මියගේ මේ උත්සාහය. මේක කියන්නේ ප්‍රේමය ලෝකේ හැම තැනම හැමෝටම හමු වෙලා තියෙනවා. හැබැයි මේ ප්‍රේමය හඳුනාගත්ත කිසි කෙනෙක් මෙතන නෑ කියලා. තෙරදිය යට දියබුන් නගනා ප්‍රේමයේ දිය උල්පත නිසලයි සිය පතවිල මත පිපිදෙන මුත් යස උල්පත හැමදාමත් නිසලයි ප්‍රේමය හැමදාමත් නිසලයි ප්‍රේමය ලොව හැම තැනම ඇති. ප්‍රේමය දාරක ප්‍රේමය. එහෙම නැත්නම් මවක් තමන්ගේ දරුවට තියෙන ප්‍රේමය. සහෝදරයෙක් සහෝදරියට තියෙන ප්‍රේමය. පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියට තියෙන ප්‍රේමය. සැමියෙක් තමන්ගේ බිරිඳට තියෙන ප්‍රේමය. මවක් පියෙක් අතර තියෙන ප්‍රේමය. මේ ආකාරයේ ප්‍රේමයන් බොහෝමයක් අපවට වටපිටාවේ තියෙනවා. නමුත් මේ ප්‍රේමය අපි හැමෝම ඒ ආකාරයෙන් විඳලා තිබුණත් අපිට සැබෑම ප්‍රේමය සක් දෙන්න මේ යමුනා මාලනී පෙරේරා මහත්මිය මේ දීලා තියෙන බර ඊටමත් සුවිශේෂයි. එවැනි පැදිපෙළට යද්දී බලන්න විල්තෙර දිය යට දියබුන් නගනා ප්‍රේමේ දිය උල්පත නිසලයි සියපත විල මත පිපිදෙන මුත් යස උල්පත හැමදාමත් නිසලයි ප්‍රේමය හැමදාමත් නිසලයි. විලක යට ඉඳලා දියබුන් ගහගෙන එන දිය උල්පතේ ජලය කිසිම ශබ්දයක් ඇති කරන්නේ නැතුව හිමීට විල ලස්සන කරනවා ආලෝකමත් කරනවා සහ ප්‍රියජනක ඒ ලස්සනින් මුළු ලෝකයම ලස්සන කරනවා පුපුදුවනවා. මේකෙදි දිය උල්පත සමාන කරනවා ප්‍රේමයට. මොකද මේ කියන්නේ? ප්‍රේමය කියන දේ සද්ද කර දෙන්නේ නැහැ. හිමීට තමන්ගේ විල ලස්සන කරනවා. විලට ශෝභාවයක් එක් කරලා දෙනවා. සාමාන්‍ය විලක් කියන දේ වතුර නැති වෙලා මඩ පිරලා තියෙද්දිද ලස්සනට
පිරිලා හොඳට පිරිලා එතකොට හුලම් පාරත් එක්ක ඒ වතුර නගද්දි ඒ එන ලස්සනද ලස්සන වතුර නැතුව තියෙද්දිද ලස්සන. ඉතින් මේකෙදි කියනවා මේ ප්‍රේමයත් මේ දිය උල්පත වගේ ලොකු ශබ්ද නගන්නේ නැහැ. හැබැයි ඒ විල පෝෂණය කරනවා, විල ලස්සන කරනවා, විලට ශෝභාවයක් ගෙනල්ලා දෙනවා. ඉතින් යමුනා මාලිනී පෙරේරා මහත්මිය තවත් උපමාවක් මේ පැදිපෙළෙම්ම කියනවා. විල මත පුබුදන මුත්‍යස. ඒ කියන්නේ සියපත කියන්නේ මොකද්ද මේකෙදි? නෙළුමට තමයි සියපත කියන්නේ. ඒ කියන්නේ පත්‍ර 100ක් ඇති කියන එක. ඉතින් මේ නෙළුම විල තවත් ලස්සන කරමින් චමත්කාරය ගොඩනගමින් විලට ලස්සන උදා කරනවා. නමුත් කිසිම වෙලාවක ශබ්ද නැහැ, ෂෝ නැහැ, රඟපාන්නේ නැහැ. ප්‍රේමය හරිම නිසලව නිහඬව තමන්ගේ ඒ රාජකාරිය, තමන්ගේ ඒ දිය යුත්ත, තමන්ගෙන් විය යුත්ත ඉෂ්ට කරනවා. බොරු සද්ද, බොරු රංගපෑම්, බොරු කතා නැහැ. ඔන්න දැන් ප්‍රේමය මොන වගේද කියලා මේ දෙවෙනි පැදිපේලියේදී ඔබට යම් කිසි අදහසක් දෙනවා. විසල් රොග්ගොමු දෙරණට රඳවන ප්‍රේමය මුල් පස යට සැඟවි නන් පල මල් දලු උපුදන මුත් ගස මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. බලන්න කොයිතරම් ලස්සනට යමුනා මාලිනී පෙරේරා මහත්මිය ප්‍රේමය හඳුන්වනවද කියලා. සුවිසල් රුග්ගොමු දෙරණට රඳවන ප්‍රේමය මුල් පස යට සැඟවි. නන්පල මල් දලු පුපුදන මුත්ගස මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. මහා රූස්ස ලොකු ගස් වල ශක්තිය රඳා පවතින්නේ මුල්වල. නමුත් ඒ මුල් පේන්න නැහැ. ඒ මුල් පස යට හැංගිලා තමයි තියෙන්නේ. විවිධාකාරයේ රසවත් පළතුරු, ලස්සන මල්, ඊටමත් ලස්සන අලංකාරයෙන් දලු පිරීලා ලස්සන චමත්කාරයන් එකකින් ප්‍රයෝජන වටපිටාව සහ සමාජය ගන්නවා. ඒ වගේම ලස්සන සුවඳක් දෙනවා. ඊටමත් ලස්සනට වැජබෙනවා. හැබැයි ඒ තරම් වැජබෙන්නේ, ඒ තරම් ලස්සන වෙන්න, ඒ තරම් ශක්තිමත්ව නැගී සිටින්න, දරාගෙන ඉන්න මුල් කාටත් පේන්නේ නැහැ. ඒ වගේ තමයි මාකටිං නැහැ, ලෝකෙට පේන්නේ නැහැ, අනබෙර ගහන්නේ නැහැ. නමුත් ප්‍රේමය මහා බරක්, මහා වගකීමක්, මහා ශක්තියක් දරාගෙන මේ ගස් පුපුදනවා, මේ ගස් ලස්සන කරනවා, මේ ගස් වලින් එන ලස්සනින් තවත් වටපිටාව සුවඳ කරනවා. හැබැයි මේ ප්‍රේමයෙන් සුවඳවත් වුණාට, මේ ප්‍රේමය නිසා වැජඹුණාට, ඒ ප්‍රේමය හැමතිස්සෙම හැංගිලා තියෙන්නේ. සැඟවිලා තියෙන සැබෑ ප්‍රේමය ඔබට හොයාගන්න වෙනවා. ඉතින් ප්‍රේමය මොන වගේද කියලා යම් කිසි අදහසක් මේකෙදි දෙනවා. නමුත් ඒක ඔයා ළඟම ඇති, ඔයා දැනටත් ලබනව ඇති. හැබැයි ඔයා ඒක අඳුනගෙන නැහැ. සමහර විට ඔයාගේ පෙම්වතියගෙන් ඒක ලබනවත් ඇති. ඒක ලැබෙන්නේ නෑ යයි සිතා ඔයා තවත් පෙම්වතියන් ලං කර ගන්නව වෙන්න ඇති. ඔබගේ බිරිඳගෙන් ඔබට ප්‍රේමය සැබවින්ම ලැබෙනව ඇති. නමුත් ඔබ වෙනත් කාන්තාවන් තුලින් ප්‍රේමය සොයා යනවා
විය හැකියි. තවත් සිතන්න. දෙපාරක් හිතන්න. ප්‍රේමය මේ මොහොතෙත් ඔබ ගාවම ඇතියයි මා සිතනවා. මා කියනවා. වැරදි කරන්න කලින් දෙපාරක් හිතන්න, නැවත නැවතත් සිතන්න. ප්‍රේමය ලෝකයේ හැමතැනම හැමෝටම හමු වෙනවා. නමුත් හඳුනා ගන්න නොහැකි නිසා ඔබ ඔබවම ඔබේ ආත්මයම රවට්ට ගන්නවා. තවත් එසේ නොකර ඔබ දැක්කා වූ මේ ගීතයෙන් හඳුනාගත්තා වූ ප්‍රේමයට ගරු කරන්න, ආදරය කරන්න. ප්‍රේමය සදා ඔබ ළඟ නිසලව, නිහඬව ඔබව ආලෝකමත් කරමින්, ඔබව දරා ගනිමින් ඔබ අසලම සිටිනු ඇත. ජය වේවා. මේ වගේ තවත් ලස්සන ගීතයකින් අපි ඊළඟ සතියේ හමු වෙමු. මම රොෂාන්. ෆලෝ කරලා තියාගන්න.